අපේ ඕඩර්ස් වලට දෙන්න මාත් එක්ක මොහොතට යන ළමයි මාළු ටිකක් අල්ලන්න. ඉතින් මීමැටි ඕඩර්ස් ඇවිල්ලා තිනවා ගොඩක්. ඉතින් එකට හරියන්න අපි අල්ලන මීමැටි ටික බලමු ලයිව් බලමු. අපේ මාළු ටික අල්ලන්න මාත් එක්ක මොහොතට යන්න. දැන් අපි හැමිල්ටන් ඇලහරහා ගඟට දාලා ගඟේ මොහොතට යන්නේ. දැන් ෆයිනලි මොහොතට බෝට්ටුව දාමු අපි. ඕකේ ළමයි, ඉතින් අපි මාළු අල්ලන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි අපේ බිලිකොකු මොහොතට දාන්න තමයි අපි GPS එක බලන්නේ. අන්නවර ඈතින් පේන ලයිට් එළිය, මෙන්න මේ ලයිට් එළිය තමයි අපි හැමෝම දාන්න කොළඹ සහ නිලුම්කුරුණත් අපිට පේනවා. ඉතින් අපි අපේ දවසේ රස්සාව පටන් ගමු. මේ ගහන්න යමට සාලය පන්නේ ගහගෙන යනවා. පන්නේ කියන්නේ මේ හැම බිලිකොකු වතුරට දාන්න. ඒ තමයි සාලය මේ අපි යමට යූස් කරන සාලය. බිලිකොක මෙහෙම තමයි අපි යමට ගන්නනේ. එතන දාන්න තිබ්බ කාවෙන් සරු හුලංගෙන් අපි කාවියක් ගැට ගහ ගන්න යන්නේ. කාවියක් ගැට ගන්න කියන තේරුම තමයි කටු CNC අපි මේක දාගන්න. අනිවාර්යයෙන් මේක දාන්න ඕනේ. මොකද අපි මේ ලයින් එක කැඩුනොත් අපිට හොයා ගන්න පුළුවන් විදිහට තමයි මේක දාන්නේ. ඔන්න ළමයි, ඉතින් අපි වතුරට දාපු බිලිකොකු ටික දැන් අපි උස්සන්න යන්නේ, පන්නේ අල්ලන්න යන්නේ. අපි බලමු අහුවෙලා තියෙන මාළු මොනවද කියලා. අපි ආවා එයාපෝට් පැකේජ් එකට මාළු ටිකක් අල්ලන්න. කටුනායක එයාපෝට් පැකේජ් එක. අපි අල්ලන මාළු කොරල් පර. මොකද තියෙන්නේ කොරල් පර. රද්දල්ලෙක් නේ. පළවෙනි මාළු අපේ. පිට ආවුණු පළවෙනි මාළු. මේ වල්ලන්න තමයි අපි ආවේ. කිලෝ 3ක් තමයි ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ අද එයාපෝට් එකට. අපි අල්ලන මාළු රන්න. වීඩියෝ එක බලද්දි ඔයාලට තේරෙන දේ ළමයි වැහි පොද. ඉතින් මුහුදේ හොඳටම වැස්ස සහ අකුණු ගහනවා. ඉතින් මේ වගේ වෙලාවක මෙහෙම මුහුදින් එක එච්චර හොඳ නැහැ. නමුත් අපි රැකියාව කරන්න ආපු නිසා අපිට ඉන්න වෙනවා. කටුනායක එයාපෝට් එකට ගෙන්න ගන්න ඕන සෙට් එකක් දාන්න. අපි අල්ලනවා. ඉතින් අපිට මහ ලොකුවකට මාළුවක් අහුවෙලා නැහැ. ඉතින් එහෙම තමයි රස්සාව. අපිට ලැබෙද්දි ලැබෙනවා, නැති දාට නැහැ. එහෙම තමයි ඉතින් අපි ස්මූත් එක යන්න ඕන. එතකොට මේ තියෙන්නේ දැනට අපිට අහුවෙච්ච මාළු ටික. කටුනායක එයාපෝට් එකට ගෙන්න ගන්න ඕන මාළු. මේක නම් ගෙන්න ගන්න බෑ එක්ස්පෝට්. ඉතින් මේ තියෙන්නේ අපිට අහුවෙච්ච මාළු ටික. මේවා ඔක්කොම කට් කරලා ක්ලීන් කරලා අපේ ඕඩර්ස් වලට යවෙනවා. මේකේ භාගයක් විකිනෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අද අහුවෙච්ච මාළු ටික. මේ වීඩියෝ එක බලන ඔයා
කටුනායක එයාපෝට් එකට යනවා අපි හරහා මාළු මිලදී ගන්න පුළුවන්. අපි අල්ලන ෆ්‍රෙෂ් මාළු ඔයාගේ ගෙදරට අරන් යන්න අවස්ථාව තියෙනවා.